හලෝ යාළුවනේ. අද මේ වීඩියෝ එක ගෙනාවේ මම අපේ CD Tech virtual MIDI patch changer එක ගැන ඔයාලට හඳුන්වීමක් කරන්න. අතරම මේකෙන් කරන කාර්යය තමයි මේක සාමාන්‍යයෙන් pad එකේ up down එක වගේම තමයි මෙතන අපේ patch changer එකේ up down කරගන්නේ මෙතනින්. ඊටමතර මෙතන තියෙන බටන් එකක් MIDI online offline කියලා. මේකෙන් කරන්නේ pad එකට MIDI සම්බන්ධ කරනවද නැද්ද කියන එක තීරණය කරන එක. MIDI offline දැන් තියෙන්නේ. offline කරොත් අපි මේ patch ඔබන ඒවා ඒ වෙලාවේ pad එකට send වෙන්නේ නැහැ. මේ online තිබ්බොත් අපි දැන් මේ ඔබන මේ ගබ්බලා මේකේ display එක වෙනස් කරන patch එක pad එකේ වෙනස් වෙනවා. ඒක තමයි මේකෙන් කරන්නේ. ඒතර මේකෙන් කරන්නේ quick send button එක. ඒකෙන් කරන්නේ මේ දැන් මේකේ MIDI අපි offline තියලා දැන් මේක වෙනස් කරොත් මේ වෙනස් කරන value එක pad එක වෙනස් වෙන්නේ නැහැ. අපිට play කරන ගමන් අවශ්‍ය patch එක මෙහෙම හදාගෙන මේක ඔබපු ගමන් display එක indicate කරනවා. ඒ කියන්නේ මේකේ patch එක අපිට තෝරපු එක දැන් 20 තියෙනවා. ඒ වගේ මේ ඉක්මනටම අපි හදාගත්ත patch එක send කරන එක තමයි quick sending කරන්නේ. ඊට අමතරව මේ දෙකම එකට ඔබලා up down එක බම ගියොත් MIDI channel එක මාරු කරන්න පුළුවන්. MIDI එකේ ඉඳන් 16 වෙනකන් channel මාරු කරගන්න පුළුවන්. එතකොට අපි පොඩ්ඩක් බලමු මේකේ අතරම වැඩේ වෙන හැටි. දැන් අපි මම දෙකම පේන විදිහට හදාගන්න. අපේ patch changer එකේ දැන් තියෙන්නේ MIDI online. අපි මේ පැත්ත ගන්න අතහැරලා දාමු. මේ එක පැත්තයි දැන් මම පාවිච්චි කරන්නේ. online තමයි තියෙන්නේ. online තියනවා කියන්නේ මේකේ patch එක 7 තියෙන්නේ. 20 තියෙන්නේ 7. එතකොට මම මේක දැන් එබුවොතින් මේක අප් කරගෙන ගියොත් 8 9 කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මේකෙත් ඒ වෙලාවෙම patch එක මාරු වෙනවා. එතකොට දැන් අපි ඔක offline තිබ්බොත් දැන් ඔන්න play කරන ගමන් අපිට කකුලෙන් හදා ගන්න පුළුවන්. අපිට අවශ්‍ය patch එක මෙහෙම දැන් මෙතනින් අපි වෙනස් කරාට මේක විශේෂම තමයි තියෙන්නේ. මාරු වෙන්නේ නැහැ. දැන් අපි මෙහෙම අවශ්‍ය patch එකට ගිහිල්ලා ඔහම තියලා අපිට අවශ්‍ය වෙලාවට මේ quick send button එක එපුවා නම් එතකොට දැන් බලමු දැන් තියෙන්නේ දැන් අතරම මේකේ empty patch එකක් තියෙන්නේ. ඒ කියන්නේ 26 patch එක empty එක. දැන් මම මේ quick send එක ඔබපුව ගමන් quick send button එක ඔබපුවාම මම දැන් ඔන්න ඔබන්න. එතකොට අපි අර තෝරපු patch එක ටක් ගාලා එනවා. ඒක තමයි ප්‍රධානම මේක play කරන ගමන් patch හදාගන්න ගොඩක් පහසුයි. online තිබ්බොත් normal switch එක වැඩ කරනවා. offline තිබ්බොත් අපිට අවශ්‍ය වෙලාවට virtual විදිහට හදාගෙන send කරගන්න පුළුවන්. ඇත්තටම මේකේ අපි තව පොඩි update එකක් කරන්න හිතා ඉන්නවා ඉස්සරහට. patch chain එකක් දාන්න. එතකොට ඒ කියන්නේ ඔයාලට අවශ්‍ය patch 8ක් හරි කීයක් හරි මේකේ save කරලා patch chain කියලා බටන් එකක් දාලා ඒ බටන් එක press කරපුවම අපි හදාගත්ත ටික විතර up down යන්න පුළුවන් වෙනත් හදන්න බලාපොරොත්තු වෙනවා. අපි අලුත් අප්ඩේට් එකක් අපි ඉස්සරහට ඔයාලට අරන් එන්නම්. එහෙනම් මම හිතනවා මේකේ විස්තර ඔයාලට පැහැදිලි වෙන්න තියලා තව ඔයාලට දැනගන්න මම විස්තරයක් තියෙනවා. මගේ පහළ තියෙන දුරකථන අංකේ ඒකට WhatsApp message එකක් දාලා හරි call එකක් කරන් හරි මම විස්තර අහගන්න ඕඩර් කරන්න අවශ්‍ය නම් ඒකත් ඔයාලට ඒ දුරකථන අංකේ හරහාම කරගන්න පුළුවන්.